දැන් ළමයි ඔයාලට පේනවා අපි කප් කේක් ටික ඔන්න හදලා ඉවරයි. අයිසින් කරන්න වෙනම මං කියලා දුන්නා මෙන්න මේ විදිහට හැදුවොත් හොඳයි කියලා. ඒ ටික ගේන්නකෝ. අයිසින් කරන්න අපි අයිසින් කරපු කප් කේක් ටික ගේන්න පුතේ මේ පැත්තෙන් තියන්න. ඉතින් ඔයාලට කැමති ඩෙකරේෂන් එකක් කරගන්න පුළුවන්. හරිද? දැන් ඔයාලගේ අදහස් තියෙනවානේ ක්‍රියේටිව් අදහස්. ඒ අනුව කරගන්න පුළුවන්. මේ පේනවද? මේ එක විදිහක්. හරිද? ඒත් එකම ඔයාලට තියෙන බජට් එකට සරිලන විදිහට මෙන්න මේ වගේ ක්‍රමයකට කරලා ගන්න පුළුවන්. ඒ පොඩි බබාලගේ කේක් තීම් වලට එයාලා දෙන තීම්ස් වලට ඔයාලට කාටුන් කපලා ෆොන්ඩන්ට් වලින් තියලා ගන්න පුළුවන්. මේ විදිහට හදන්න පුළුවන්. ඊළඟට රෝසස් මෙන්න මේ විදිහට පේනවද මේ බලන්න පෙන්නන්න පුතේ. මේ රෝසස් ටික දැන් මේ පාට දෙකක් මික්ස් කරපුවම මේ රෝසස් හරි ලස්සනයි. හරි? මේ ඔක්කොම ඔයාලා තනියම දාපුවානේ. මම දාලා දුන්නේ නෙමෙයි ඔයාලා තනියම දාපුවා. එතකොට දැන් ඔයාලා පුරුදු වෙන්න දාපුවා මේ විදිහට දැම්ම කියන්නේ ඉස්සරහට ඔයාලට මීට වැඩිය ලස්සනට දෙයක් කරගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම කියන්න ඕනේ මම මෙන්න මේ ටික. දැන් මේ අයිසින් කරන්න ගන්න එක වෙනම කතාවක්. පොඩක් උඩට ආවට කපලා ගන්න පුළුවන්. නමුත් අපිට මෙන්න මේ විදිහට කේක් කිල්ලන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අයිසින් නොකර දෙන්න කියලා. එතකොට ළමයි මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ මේ කේක් ටික. තේරෙනවද? ඒ කියන්නේ පොඩක් අර ලස්සන්ට උඩට පිම්බිලා ඇවිල්ලා අන්න එහෙම. හැබැයි ඔයාලගේ බටර් කේක් එකෙන් මේ මෙතඩ් එක එන්නේ නැහැ. ඒක පොඩක් ෆ්ලැට් ගතියට සොෆ්ට් ගතිය වැඩි. අන්න ඒ විදිහට එනවා. එතකොට හරියන්නේ නැහැ. මෙන්න මේ විදිහට හදාගත්තාම දැන් මම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියලා දුන්නානේ. මේ විදිහට එන්නේ කොයි විදිහටද කියලා. එතකොට ඔයාලා දන්නවා තනියම කරද්දි. මෙන්න මේ වගේ ලස්සනට එනවා. එතකොට මේ කප් කේක් එක ඔයාලට ලස්සනට දෙන්න පුළුවන් කස්ටමර් කෙනෙක් ඉල්ලුවොත් මේ විදිහට. තේරුණානේ? එහෙනම් හැමෝටම දැන් මේ වැඩ ටික පුළුවන් නේද කරගන්න තනියම. මේ වගේ මේ විදිහට කරන්න පුළුවන්. මේ වගේ අයිසින් කරලා දෙන්නත් පුළුවන්. තවත් ක්‍රම සහ විදි තියෙනවා. ෆොන්ඩන්ට් වලින් කරන්න පුළුවන් කප් කේක්. කප් කේක් එක එක තීම්ස් වලට හදා ගන්න පුළුවන්. කාටුන් තීම්ස් තියෙන්නේ. ඒ වගේ හදලා ඔයාලට කම්පිටිෂන් වලට තියන්නත් පුළුවන්. විශේෂයෙන්ම බලන්නේ කප් කේක් එකේ රහ. පුළුවන් රසට හදා ගන්න දැන් නේද?